නිරෝගිමත් දිවියකට සෝබාදහමේ ඔසු යන තේමාව මුල් කරගෙන 1984 දී ආරම්භ කරනවා ආයතනයක්. ඒ තමයි බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම. ලංකාවේ මේ වෙනකොට මේ හෙළ ඔසු නිෂ්පාදනය සම්බන්ධයෙන් තාම ගුණාත්මක තත්වයක ඉහළ පිළිගැනීමක තිබෙන නිෂ්පාදන සමූහයක්. අද අපි හිතුවා මේ බීම් හෙළ ඔසු ලංකා පුද්ගලික සමාගම පිළිබඳ to the point වැඩසටහනේ සාකච්ඡා කරන්නට. මේ ආපු ගමන ලෙහෙසි ගමනක් නෙවෙයි. පොයින්ට් වැඩසටහන නරඹන ඔබ සියලුම දෙනාට මේ වගේ ගුණාත්මක මට්ටමේ නිෂ්පාදනයන් සඳහා අපි කොහොමද අපේ රට සංවර්ධනය කරමින් සේවාවක් සපයන්නේ කියන කාරණාව පිළිබඳව මේ ගැන කතා කරන්න ආයුර්වේද වෛද්‍ය මේනු රත්නායක මහත්මියට අපි අද දවසේදී ඇරයුම් කළා. අයිබෝන් ඔබට. අයිබෝන්. ඇය තමයි මේ බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගමේ උපදේශකත්වය දරන්නේ. හොඳයි. දැන් වෛද්‍යවරියක් ඒත් එක්කම මේ බීම් හෙළ ඔසු ලංකා පුද්ගලික සමාගමේ උපදේශකත්වය දරනවා. මේ ආයතන ඉතිහාසයට අපි ගියොත් කොහොමද? ඔව් ඇත්තටම ආයතන ඉතිහාසය ගත්තාම මේක පටන් ගන්න තියෙන්නේ 1984 වගේ ඔබතුමී කිව්වා වගේ පටන් ගත්තේ වෛද්‍ය බන්දුල රත්නසිරි පේරත්න කියන අපේ සභාපතිතුමා අදටත් සභාපති ධූරත්වයේ දරන එතුමා සහ ඔහුගේ ආදරණීය බිරිඳ වෛද්‍ය ගුණවති රූපසිංහ. එතකොට මේ දෙන්නම ඇත්තටම ආයුර්වේද වෛද්‍යවරුන් කොළඹ විශ්වවිද්‍යාලය කොළඹ දේශීය ආයුර්වේද වෛද්‍ය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හදාරලා ඊට පස්සේ තමයි ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඇත්තටම මේක පටන් ගන්න තියෙන්නේ. එතකොට ඇත්තටම මගේ නෑදෑකම කියනවා නම් මගේ ස්වාමි පුරුෂයාගේ තාත්තා තමයි තාත්තා සහ මව අම්මයි තාත්තයි දෙන්න තමයි මේකේ මූලිකත්වය නිර්මාතෘවරුන්. ඇත්තටම අදටත් ලොකු කැපකිරීමකින් ඒ වගේම හැම දෙයකම අපිව ගයිඩ් කරන්නේ හැම දෙයකම අපිට හැම දෙයක්ම කියලා දෙන්නේ උන් දෙදෙනා තමයි. ඉතින් ඇත්තටම අපේ සභාපතිතුමා මට කියන්නම කිව්වා ඊටාම දුක් මහන්සියෙන් තමයි මේක කරගෙන අද මේ තත්වයට ගෙනල්ලා තියෙන්නේ කියන එක. ඉතින් ඔහු ඇත්තටම වෛද්‍ය පීඨයෙන් අයින් වුණාට පස්සේ රාජ්‍ය සේවයට පිවිසුනේ නැහැ. ඔහු ඇත්තටම පෞද්ගලික වෛද්‍ය සේවය කරන ගමන් තමයි ඔහුට මේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය පිළිබඳ කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ. අදහසක් ඇති වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඔහු පොඩි එක බෙහෙතකින් තමයි මේ ව්‍යාපාරය පටන් අරන් අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන මේ ව්‍යාපාරය. හොඳයි. දැන් මේ වෙනකොට මම හිතන්නේ මේ බීම් හෙළ ඔසු ලංකා කියලා කිව්වහම බොහෝ දෙනෙක් දන්නවා. බොහෝ දෙනෙක් පාවිච්චි කරනවා මේ සෝබාදහම එක්ක යන ගස් කොළන් එක්ක යන ඒත් එක්කම ඒවායේ තියෙන ගුණය අරගෙන මේ නිෂ්පාදනය කරන නිෂ්පාදනයන් එක්ක. හැබැයි මේකේ මූලාරම්භය හරිම කටුක වේදනාත්මක සහ බොහෝ ප්‍රශ්නකාරී වෙන්නට පුළුවන්. ඉතින් එතුමා මං හිතන්නේ එතුමාගේ සංකල්පය වෙන්නෙම නිරෝගිමත් දිවියකට සෝබාදහමේ ඔසු. තාම ලස්සන තේමාවක් තමයි
මේ බීම් හෙලවසු ලංකා ආයතනය වෙනුවෙන් දියත් කරලා තියෙන තේමාව වෙන්නේ. හොඳයි. දැන් ඒ දුක් මහන්සියෙන් එතුමා සහ ඒ බිරිඳ එකතු කරගෙන ආපු දේවල් එක්ක එක බෙහෙතකින් හදපු මේ ආයතනය කොහොමද ටිකෙන් ටික වැඩි දියුණු වෙලා ඔබ සම්බන්ධ වෙනවා. එතකොට බොහෝ පවුලේ පිරිසක් වගේම විශාල සේවක පිරිසක් සම්බන්ධ වෙනවා. කොහොමද ඒ කතන්දරේ වෙන්නේ? ඔව් ඇත්තටම මම සම්බන්ධ වෙච්ච විදිහ මම කියන්නම්. ඇත්තටම මම ආයුර්වේද වෛද්‍යවරයෙක් වශයෙන් ඉගෙනුම ලැබුවේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයේ කැලණි විශ්වවිද්‍යාල අනුබද්ධව. එතකොට 2017 අවසාන වසරේ වගේ අවසාන කාලයේ වගේ තමයි මම පිටෙන් ඉවත් වෙන්නේ. ඊට පස්සේ 2018 වසරේදී මම මගේ ස්වාමි පුරුෂයා සමග විවාහ වෙනවා. ඊට පස්සේ තමයි මම ආයතනයට සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ වෙනකොටත් ආයතනයේ යම් තාක් දියුණු මට්ටමක තිබ්බා. එතකොට දැන් ඉස්සල්ලාම අපේ සභාපතිතුමා පටන් ගන්න තියෙන්නේ අදටත් ගොඩක් අය දන්නේ මේ බීම් ක්‍රීම් කියන එක. බීම් ක්‍රීම් කියන අපි ගොඩක් අය දන්නවා ඒක අපේ තුවාල සඳහා තමයි භාවිතා කරන්නේ. ඒ නිෂ්පාදනයෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. ඔහු ඒක හදලා ඔහු තනියෙන් කඩවල් වලට ගිහිල්ලා ඒක බෙදා හැරලා එහෙම තමයි පටන් අරන් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තව කට්ටිය එකතු කරගෙන මේක මෙවැනි පොඩි නිෂ්පාදන වලින් තමයි ඇත්තටම අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. අදට අපේ ආයතනය තුල අපි ඖෂධ නිෂ්පාදන 180කට එහා නිෂ්පාදනයක් අපි නිෂ්පාදනය කරනවා. හොඳයි. දැන් මම සාමාන්‍යයෙන් කිව්වොත් බීම් හෙලෝසු නිෂ්පාදන මේ වෙනකොට තියෙන සිරප් වර්ග තියෙනවා. ඖෂධ, විශේෂිත පාන වර්ග, රසායන, තෙල්, බාම්, චූර්ණ, ගුලි වර්ග, පෙති වර්ග, කරල්, ක්වාත, අරිෂ්ඨ, ආසව, කල්ක, අමුතෙල් ආදී බොහොමයක් තියෙනවා. දැන් මේවා නිෂ්පාදනය කරන එක ලේසි නැහැ. දැන් ඔබ මේකට ඍජුව සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් හැටියට කොහොමද මේවා නිෂ්පාදනය කරන්නේ? කොහොමද පරිසරය සැකසීලා තියෙන්නේ? ඇත්තටම දැන් අපි සාමාන්‍යයෙන් අපේ නිෂ්පාදන සඳහා අපි භාවිතා කරන්නේ උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය. ඒක අමුද්‍රව්‍ය අපිට ගෙනාවට පස්සේ අපි ඒවා විශේෂිත වූ තත්ත්ව පරීක්ෂාවකට ලක් කරනවා. ඊට පස්සේ තමයි අපි මේවා අපිට අවශ්‍ය ප්‍රමාණයට අපිට අවශ්‍ය විදිහට ඒවා තව අපි කියනවා ඒකට අපි දැන් අපි හිතමු මොකක් හරි ඖෂධයක් සඳහා අපි භාවිතා කරනවා මොන හරි කොළ జాතියක්. එතකොට මේ කොළ జాතිය ගෙනාවට පස්සේ ඒක ඒ එලෙසින්ම අපි නිෂ්පාදනය සඳහා භාවිතා කරන්නේ ඒ සම්පූර්ණ කොළේ අරගෙන අපි තේරීමකට ලක් කරනවා. ඊට පස්සේ ඒ තේරිච්ච හොඳ ටික තමයි අරගෙන සෝදලා වේලලා ඊට පස්සේ ඒ ඖෂධයට අපි ලබා ගන්නෙ. එතකොට ඒත් එක්කම අපි මේ හැම වෙලේම ඒ කියන්නේ අමුද්‍රව්‍යයේ සිට අපේ අවසාන ප්‍රොඩක්ට් එක දක්වා අවසාන නිෂ්පාදනය දක්වා සෑම පියවරකදීම අපි මේවා අපේ පරීක්ෂණ වලට ලක් කරනවා අපේ පරීක්ෂණාගාරය තුලදී. ඒ විදිහට තමයි අපි මේ සාමාන්‍යයෙන් අපේ මේකේ සාමාන්‍ය නිෂ්පාදනයක් ඖෂධ නිෂ්පාදනයක සැකසීම වෙන්නේ. දැන් ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා මේ ඖෂධ වර්ග සොයා ගැනීම ගැන. ඔව්. ඒක ඇත්තටම අපිත් ලොකු ප්‍රශ්නයක් අපිටත්. නමුත් සමහර වෙලාවට දැන් අපේ ඉන්නවා අපිට ඖෂධ සපයන කට්ටිය. එතකොට ඉතින් අපි එයාලගෙන් තමයි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. ඉතින් එහෙම ගන්න නැති දේවල් තමයි අපි වෙළඳපොලෙන් ලබා ගන්නෙ. එතකොට ඇත්තටම අපි ඖෂධයකට දැන් අපේ එක ඖෂධයක් තියෙනවා සුදර්ශන සස්පෙන්ෂන් කියලා. ඒකට අපි ඖෂධ වර්ග 53ක් දානවා. එතකොට ඔය 53න් එකක් හරි අපිට නැත්තම් අත්‍තරම අපි ඒක ඖෂධේ හදන එක පොඩක් ප්‍රමාද කරනවා. මොකද අර ඖෂධේ ලබා ගන්නකම්. මොකද එහෙම නැතුව අපි විශ්වාස කරන විදිහට. මොකද මේක හැදලා තියෙන අතර වෛද්‍ය කාර්ය මණ්ඩලයක් එක ආයුර්වේද වෛද්‍ය කාර්ය මණ්ඩලයක් එක මගේ තාත්තා මව ඒ වගේම මම ඊට අමතරව තව අපේ වෛද්‍යවරුන් දෙදෙනෙක් ඉන්නවා. ඉතින් මේ ඔක්කොමලාගේ ලොකු වෛද්‍ය කාර්ය මණ්ඩලයක පූර්ණ අධීක්ෂණය යටතේ තමයි මේ හැම ඖෂධයක්ම නිෂ්පාදනය වෙන්නේ. ඒක ඉතාමත්ම විශ්වාසවන්තව තමයි වෙළඳපොළට අපි නිකුත් කරන්නේ. මොකද අපි වෛද්‍යවරු විදිහට විශ්වාස කරන දෙයක් තමයි අපි රෝගියාට දෙන්න ඕන හොඳ දෙයක්. එතකොට එහෙම වුණොත් තමයි රෝගියා සුවපත් වෙන්නේ කියන එක. ඒ නිසා මේ කිසිම ඔය හැම දෙයක් පිළිබඳව අපි ඊටාම ලොකු වගකීමක් ගන්නවා වගේම හොඳ විශ්වාසදායී ඖෂධයක් නිෂ්පාදනය කරනවා කියන එක මම ඉතාමත් විශ්වාසයෙන් කියනවා.
හොඳයි මේ බීම් නිෂ්පාදන අතර හරි ජනප්‍රිය නිෂ්පාදන වර්ග තියෙන තවතොරතුරුත් තියෙන බොහොමයක් කතා කරන්න විරාමයක් අරගෙන කතා කරමු. හොඳයි විරාමෙන් පසුව යලිත් to the point. වෛද්‍යතුමිය දැන් හරි ජනප්‍රිය නිෂ්පාදන හැම එකක්ම වගේ තියෙනවා. නමුත් බොහෝ පාරිභෝගිකයන් අතර රෝගීන් අතර ප්‍රචලිත අවස්ථාවන් කීපයක් තියෙන අපි පොඩ්ඩක් කතා කරොත් මේ තල් සූකිරි පැණිය කියන එක පාවට්ට තල් සූකිරි පැණිය කියන එක. දැන් මේ වයේදී සමහර නිෂ්පාදන අතර කතාවක් තියෙනවා මේ ගොඩාක් මේ ආයුර්වේදයේ නිෂ්පාදනය කරන බෙහෙත් වලට මේ ද්‍රව්‍ය වලට මේ සීනි එකතු කරනවා ගොඩාක් සීනි එකතු කරනවා කියලා. දැන් කොහොමද මේ ආයතනයේ කටයුතු කරන්නේ? ඔව් ඇත්තටම මෙහෙමයි. දැන් අපේ වඩාත්ම ජනප්‍රිය සහ මේ ගොඩක්ම වෙළඳපොලේ ඉතාමත්ම ජනප්‍රිය දේ තමයි ඔබතුමිය කිව්වා වගේ පාවට්ට තල් සූකිරි පැණිය. ඇත්තටම ඒකත් අපේ සභාපතිතුමාගේ අවට්ටෝරුවකට අනුව තමයි 1990 වර්ෂයේදී අපි වෙළඳපොළ නිකුත් කරන්නේ. අපි තමයි ඉස්සල්ලාම පාවට්ට තල් සූකිරි කියන පැණිය වෙළඳපොළ නිකුත් කරේ. එතකොට ආයුර්වේදයේ තුල සිරප් වර්ග කියන දේ එහෙම නැත්නම් අපි කියන විදිහට පැණිය කියන දේ තමා අණුව තමා සාමාන්‍ය පැණිය කියන එක මధుර රස වෙන්න ඕන. එතකොට මధుර රස වුණාම තමයි අපේ ශරීරයේ තියෙන වාත පිත්ත කප කියන දෝෂ වලින් ඔය කප කියන දෝෂයට සමග එකතු වෙලා ඒක සමග බැඳිලා කප ඉවත් කරන දේ කරන්න පුළුවන් මෙන්න මේ මధుර රස ඇති කියන එකට තමයි. ඉතින් එතකොට එතනදී අපි තල් සූකිරි කියන දේ පාවිච්චි කරනවා. එතකොට ඒ ඇත්තටම ඒ සම්බන්ධයෙන් අපි දැන් අපි දන්නවා අපි සමාජයේ අද සමාජයේ ඉන්න ගොඩක් වෙලාවට දියවැඩියා රෝගීන්. එතකොට එයාලට ඒ සඳහාම අපි අලුත්ම නිෂ්පාදනයක් භාවිතා කරලා තියෙනවා සීනි රහිත පාවට්ට තල් සූකිරි පැණිය කියනකොට. එතකොට මේ දෙකෙන්ම වෙන්නේ එකම කාර්යය. කැස්ස සඳහා තමයි අතරම අර සෙම සහිත කැස්ස සඳහා තමයි අපි මේක පාවිච්චි කරන්නේ. එතකොට මේහිදී හොඳටම සෙම ටික අර කැස්සෙන් වගේම ඉවත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට පාවට්ට ඒ වගේම තල් සූකිරි ආදී ලොකු වට්ටෝරුවක් තියෙනවා, ඖෂධ වට්ටෝරුවක් තියෙනවා. ඒ අණුව තමයි අපි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට දැන් සමහර ඖෂධ වර්ග සමහර නිෂ්පාදනාගාරවල ඉන්දියාව වගේ රටවල් වලින් ගේනවා. දැන් මේ ආයතනය ඇතුලේ කොයි විදිහටද ඒක? අපි ඇත්තටම කිසිම විදිහකට කිසිම ඖෂධයක් ඒ කියලා කියන්නේ නිෂ්පාදිත ඖෂධයක් අපි කිසිම විදිහකට පිටරටින් ගෙන්නන්නේ නැහැ. සමහර අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය අපි ඉන්දියාවෙන් ගෙන්නනවා. මොකද මේ ලංකාවේ නැති දේවල්. ලැබෙන්නේ නැති දේවල්. එතකොට ඒක විතරයි අපි කරන්නේ. ඒ ඇහැරුණකොට ඔය මම ඉස්සල්ලා කිව්වා වගේ අපේ තියෙන නිෂ්පාදන 180ම අපේ ආයතනය තුල තමයි නිෂ්පාදනය කරන්නේ. සේවක සංඛ්‍යාව ගත්තොත් කොයි ආකාරයකද? ඔව් ඇත්තටම අපිට ඉස්සරලා නම් හිටියේ ඉතාමත් සුළු සේවක සංඛ්‍යාවක්. දැන් ඒ සේවක සංඛ්‍යාව 160 දක්වා ලොකු ප්‍රමාණයකට වර්ධනය වෙලා තියෙනවා. අපේ අංශ කීපයක් තියෙනවා. මානව සම්පත් අංශය, ඊට පස්සේ ප්‍රොඩක්ෂන් ඩිපාර්ට්මන්ට් එක, ඊට පස්සේ පර්යේෂණ අංශය, ඒ වගේම මූල්‍ය කළමනාකරණ අංශය, ඒ වගේම අලෙවි අංශය වගේ අංශ කීපයක් තියෙනවා. මේ වගේ ඒ කියන්නේ ඒ අංශයට අදාළ වූ වැඩ කාර්යයන් තමයි සිද්ධ වෙන්නේ.
ඉතින් මේ සියල්ලම දෙනා එකතු වෙලා අපි ඇත්තටම එක පවුලක් වගේ. මං හරිම ආසයි මම මේ වෙලාවෙත් ඇත්තටම කියන්න කැමති මගේ ඉන්න සියලුම කාර්ය මණ්ඩල ඉතාමත් දක්ෂ ඉතාමත් කාර්යක්ෂම සේවක මණ්ඩලයක් තමයි ඉන්නේ. මම විශ්වාස කරන දෙයක් තියෙනවා අපිට මේ තරම් දුරට එන්න ඒ හයිය තියෙන්න ඕන අනිවාර්යයෙන්. එහෙම නැතුව මං හිතන්නේ අපිට මෙච්චර දුර එන්න පුළුවන් කියලා. ඉතින් ඒ සේවක සියලුම දෙනාට මම මේ අවස්ථාව කරගන්නවා බොහොම ස්තුතියි කියන්න. මොකද ලොකු දෙයක් එයාලා අපිට කරනවා. දැන් අපිට මට සහ අපේ අනික් අපි හැමෝටම ගිහිල්ලා එතන හදන්න බෑ. ගින්දර දාන්න බෑ. එයාලා ඒ ගොඩක් ලොකු රස්නයක් දරාගෙන ඒ සියලුම දේවල් කරනවා. නමුත් ඒකෙන් ඇත්තටම මේ බීම් කියන නිෂ්පාදන තමයි එළියට එන්නේ. ඉතින් ඒ සඳහා වුන් ලොකු කැපකිරීමක් කරනවා. ඒ සඳහා ඇතරම බොහොම ස්තුතියි කියලා කියන්න ඕන. දැන් මේ වගේ ආයතනයක දැන් මේක ටිකක් පුළුල් ආයතනයක් වෙලා තියෙනවා අංශ කිහිපයක් නියෝජනය වෙන. නමුත් දැන් මේ බෙහෙත් හදනකොට විවිධාකාරයේ බෙහෙත් 100 ගණනාවක් හදනකොට මේ හදන බෙහෙත් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු වුණාට මෙතන ඉන්න සේවක පිරිස අතරින් තමයි හැදෙන්නේ මේක. එතකොට ඒ අයටත් යම් කිසි ආකාරයක නිපුණතාවයක් එහෙම නැත්නම් ඒ අයගේ කාර්යයන් පිළිබඳව යම් කිසි ආකාරයක පුහුණුවක් ලැබලා දීලා තියෙනවා. දැන් අපි හිතමු උදාහරණයකට අපි දන්නවා සමහර ඖෂධ වර්ගවලට ඒක දර දාලා දර වලින් එන ගින්දරෙන් තමයි ඒක සමහර ලාවට රත් කරන්න වෙන්නේ. නමුත් ඒකටත් යම් කිසි ආකාරයක ඒ රත් වීමේ ගුණයක් තියෙනවා ප්‍රමාණයක් තියෙනවා අවස්ථාවක් තියෙනවා. එතකොට ඒක නොදන්න කෙනෙක් සමහර විට විශාල විදිහට ඒ ගින්දර පාවිච්චි කරොත් අර ගුණය නැසෙන්න පුළුවන්. ඒ නිසා දැන් එවැනි ඒ සැකසුම නිෂ්පාදනය සිදු කරන පිරිසට යම්කිසි ආකාරයක දැනුමක් පුහුණුවක් අවබෝධයක් ලබා දීලා තියෙනවා. ඔව්. අපි වෛද්‍ය අධීක්ෂණය යටතේ සිද්ධ කරාට මම ඉස්සලා කිව්වා වගේ අපේ එක එක අංශ තියෙනවා. ඒ අංශ ප්‍රධානීන් යටතේ අපේ අර සුපර්වයිසර්ස්ලා ඉන්නවා. එතකොට මේ අය තමයි මේ අයගෙන් ඒ අය යටතේ හැම සේවකයෙක්ම අපි අධීක්ෂණයට ලක් කරනවා. ඒ වගේම තමයි අපි යාලව ගත්තට පස්සේ අපි යාලට කියලා දෙනවා මොකද්ද මේක කරන්න ඕනේ, කොයි විදිහටද මේක කරන්න ඕනේ, කොයි ආකාරයකටද මේක කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි අපි දැන් උෂ්ණත්වය මෙන්න මේ ප්‍රමාණයේ උෂ්ණත්වයට මේ මොකක් හරි හදන ඖෂධය තියාගන්න ඕන නම් එම උෂ්ණත්වය කොයි වගේද, මෙන්න මේ උෂ්ණත්වයේ යටතේ තමයි තියාගන්න ඕන කියන දේ අපි යාලට නිතර පැහැදිලි කරලා දීලා නිතර අධීක්ෂණයට ලක් කරලා තමයි අපි මේ හැම ඖෂධයක්ම නිෂ්පාදනය කරන්නේ. දැන් ලංකාවේ මේ වගේ නිෂ්පාදන බොහෝ සිදු කරන ඇතම් ආයතන තියෙනවා. මේ විදිහට විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන ආයතන. ඒ අයගේ තියෙන අභියෝගයන් වලට මේ ආයතනය කොයි විදිහටද අභියෝග කරන්නේ? ඔව් ඇත්තටම ගොඩක් ලොකු නිෂ්පාදන ආයතන ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් ඉතින් අපි දැන් දශක 4ක් තිස්සේ අපි මේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කරගෙන එනවා. ඇත්තටම අපි වෙළඳපොළට ගොඩක් වෙලාවට අපි උත්සාහ කරන්නේ අලුත් නිපැවුම් නව නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කරන්න. එතනදී ඇත්තටම අපි මේ අවුරුද්දෙත් ළඟදිම අපි ඩයප්‍රෝ ලිපිඩ් ප්‍රෝ කියලා කැප්සියුල් වර්ග දෙකක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඊට අමතරව දැන් ආයුර්වේද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වෙන දේවල් අපි හිතමු දැන් යම්කිසි බෙහෙතක් අපි හිතමු චූර්ණයක් කියලා කියන්නේ ඊටමත් සූක්ෂම පවුඩර් එකක් කුඩු වර්ගයක්. අපි ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට මම රෝගියාට කියනවා මෙන්න මේකෙන් තේ හැන්දක් උණු වතුර කෝප් එකට දාලා ඒකත් තැම්බෙනකන් ඉඳලා ඊට පස්සේ ඒක බොන්න කියන එක. නමුත් අද අපි ගෙවන මේ කාර්යබහුල ජීවිතයත් එක්ක අපිට ඔක කරන්න බෑ. ඉතින් ඒක සඳහා අපි උත්සාහ කළා තියෙනවා යම්කිසි අලුත් නිෂ්පාදනයක්. ඒ සඳහා ඇත්තටම අපි ටී බෑග්ස් හදලා තියෙනවා. අපේ ගොඩක් ලොකු ටී රේන්ජ් එකක් තියෙනවා. ගොඩාක් විවිධ වර්ගයේ තේ නිෂ්පාදන තියෙනවා. කුරුඳු තේ එක තියෙනවා, සුදුළු නූලු හාල් එක තියෙනවා, කරපිංච තේ එක තියෙනවා. ඒ වගේ වෙලිමල් තී එක තියෙනවා, ඉරමුසු තේ එක. ඒ වගේ ගොඩාක් ලොකු ප්‍රමාණයේ ලොකු වර්ග ප්‍රමාණයක තේ නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි මේ අවුරුද්දේ අලුතෙන් ලොන්ච් කරා තේ වර්ග දෙකක්, නිල් කටරොඩු පානය සහ හිම් බෝවිටියා තේ පානය. ඉතින් ඒවා ඇත්තටම අපි අර
ඒ වගේ ඖෂධීය ගුණාත්මක භාවය හින්දාම තමයි අපි ඒවා වෙළඳපොළට නිකුත් කරන්නේ දැන්. ඇත්තටම හීම් බෝවිඩියත් තේපානේ අපි දන්නා ගොඩක් අධික කොලෙස්ටරෝල් මට්ටම සහ අපි කියන ෆැටි ලිවර් අක්මාවේ තෙල් සහිත රෝගී තත්ත්වය සඳහා ඇත්තටම ඉතාමත් ගුණදායි. ඉතින් ඒ වගේ ඖෂධීයව වටිනාකමක් තියෙන දේවල් ටික තමයි අපි ඇත්තටම වෙළඳපොළට නිකුත් කරන්නේ මුදා හරින්නේ. අපි හැමෝම දන්න කාරණාවක් තමයි මේ ලෝකේ මේ අපේ දේශීය වෙදකමටත් මේ වගේම අපේ ගස් කොළන් වලටත් පුදුමාකාර ඉල්ලුමක් තියෙනවා. දැන් අපි තේ පානය ගැන කතා කළා අපේ වෛද්‍යතුමිය. දැන් මේ තේ පානය ගත්තත් ලංකාවේ තේ කියන තේ දැල්ලට තමයි වැඩිපුරම ඉල්ලුමක් තියෙන නිසා වටිනාකමක් තියෙන්නේ. හැබැයි ඒ වගේම තමයි අපේ ලංකාවේ විවිධ පාන වර්ග මේ ඖෂධීය පාන වර්ග නිර්මාණය වෙනවා. මේවටත් මම හිතන්නේ ලෝකයේ ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඇත්තටම මේ අපේ හදන මේ ආයුර්වේදයේ හදන මේ ඖෂධීය ගුණයන් අපිට ජාත්‍යන්තර වෙළඳපොළ එක්ක ගනුදෙනු කරන්න එහෙම නැත්නම් හැප්පෙන්න ක්‍රමයක් නැද්ද? එහෙම කරන්න පුළුවන්ද? එහෙමනම් බීම් කියන මේ සන්නාමය කොතනද තියෙන්නේ? අපි කතා කරමු විරාමයක් අරගෙන. හොඳයි විරාමයෙන් පසුව යලිත් to the point. වෛද්‍යතුමිය දැන් අර බීම් කියන නම මේ වෙනකොට ලංකාව පුරාම මේ සාමාන්‍යයෙන් අපි දන්නවා සමහර ඖෂධි අපේ ආයුර්වේද උසුසල් වල තියෙනවා සිංහල බෙහෙත් කඩවල වල අපි නියම වචනේ පාවිච්චි කරොත් ඒ වයිතුන අපි ඊට අමතරව මේ සුපිරි වෙළඳ සැල් වලත් අපි දකින්නවා අපිට දකින්න මේ ලබා ගන්න රෝගීන්ට හැකියාවක් තියෙනවා. දැන් අපිට බැරිද දැන් ලොකු ඉල්ලුමක් මම විරාමයට පෙර කිව්වා වගේ මේ ලොකු ඉල්ලුමක් තියෙනවා ලෝකයේ විවිධ රටවල් වල අපේ දේවල් වලට දේශීය දේවල් වලට ලාංකිකත්වයට පුදුම ඉල්ලුමක් තියෙනවා. බීම් තියෙන්නේ කොතනද? ඇත්තටම අපිට ජාත්‍යන්තරයට ගනුදෙනුවක් තියෙනවද? ඔව් අනිවාර්යෙන් අපිට අපේ අපනයන වෙළඳපොළක් තියෙනවා අපිට. ඒදී අපි ඇත්තටම රටවල් 6ක 7ක විතර ප්‍රමාණයක් සමග අපි අපනයනය කටයුතු කරගෙන යනවා. විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය, ඒ වගේම එංගලන්තය, ඒ වගේම ඕස්ට්‍රේලියාව, ඒ වගේම චෙක් රිපබ්ලික්, ඒ වගේ රටවල් ගණනාවක් සමග අපි අපේ අපනයන කටයුතු කරගෙන යනවා. මෙහිදී ඇත්තටම ඔවුන් ඉල්ලන ප්‍රමාණයට සැපෙවුම ඇත්තටම අපි සිද්ධ කරනවා. නමුත් ඒක හරි අමාරුයි. මොකද අපි දේශීය වෙළඳපොලේ අපි මුළු දිවෙන පුරාම බෙදා හරින ගමන් තමයි අපි එක්ස්පෝර්ට් මාකට් එක ફોකස් කරන්නේ. ඉතින් ඒ වෙලාවට ගොඩක් ලොකු වෙහෙසක් දරලා ලොකු වෙහෙසක් දරලා තමයි මේ සියලුම නිෂ්පාදන අපි බෙදා හරින. ඇත්තටම ඉතින් ඒ ලොකු වෙහෙස දැරුවත් හරි ආඩම්බරයි. ඒ හැමදේම අපේ දේ කොහොම හරි අපි ජාත්‍යන්තර වෙළඳපොළට අපි යවනවා.
මම 1976 අවුරුද්දේ තමයි රජයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරයෙක් හැටියට පාස් අවුට් වුණේ. ඒ පාස් අවුට් වෙලා මම පුද්ගලික වෛද්‍ය වෘත්තියේ යෙදෙන අතරතුර මම කල්පනා කරා ඖෂධ නිෂ්පාදනයට පිවිසෙන්න ඕනයි කියලා. එහෙම අදහස් කරගෙන තමයි මම බීම් ක්‍රීම් කියන ඖෂධයකින් තමයි ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය පටන් ගත්තේ. අද මේ වෙනකොට ඖෂධ නිෂ්පාදන 300 ගානකට වෙනකන් අපි නිෂ්පාදනය කරගෙන යනවා. නමුත් ඒ කොයි මොන විදිහකට අපි කරත් අතර මම කල්පනා කරේ නැහැ ව්‍යාපාරිකයෙක් වෙන්න. මම කල්පනා කළේ වෛද්‍ය වෘත්තියේ වෛද්‍යවරුන්ට ගැළපෙන වෛද්‍ය ක්ෂේත්‍රයේ කීර්ති නාමය පවත්වාගෙන යන්න පුළුවන් විදිහට මේ ක්ෂේත්‍රය පවත්වාගෙන යන්න තමයි මම අදහස් කරේ. ඒ අදහස ඔළුවේ තියාගෙන කටයුතු කරපු නිසා මම හිතනවා අද මේ වෙනකොට අපි ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ඊටාම දියුණු තත්යකටපත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි කල්පනා කරේ ඖෂධයක් අපි හදන්නේ රෝගීන්ගේ ප්‍රයෝජනමත රෝගීන්ට ප්‍රයෝජන සඳහා හදනවා නම් ඒක අනිවාර්යෙන් ප්‍රමිතිගත ඖෂධයක් වෙන්න ඕනේ. මමත් වෘත්තීය වෛද්‍යවරයෙක් හැටියට ව්‍යාපාරික මට්ටම ව්‍යාපාරයක් කියලා අදහස් කරන්නේ නැතුව ඒකට හේතු මම අද මේ වෙනකම්ම කරගෙන යනවා. මම දරුවන්ට කියලා තියෙන්නේ මේක ව්‍යාපාරයක් කියලා හිතන්න එපා. මේක සමාජ සේවයක් වශයෙන් හිතලා ඖෂධ අපි නිෂ්පාදනය කරන්නේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ රෝගීන්ට කියන කාරණාව මුල් කරගෙන කටයුතු කරන්න කියන එක තමයි මම එදත් අදත් විශ්වාස කරගෙන යන්නේත් කටයුතු කරන්නේත්. දැන් අපි දන්නවා අපේ දෙයක් පිට රටකට යවන්න ලේසි නෑ. දැන් ගොඩාක් ව්‍යාපාරිකයෝ ඉන්නවා තමන්ගේ නිෂ්පාදන හැබැයි අපිට මේ විදේශ වෙළඳපළට දාගන්න ඕනේ. විදේශ වෙළඳපළත් එක්ක ගනුදෙනු කරවන්න ඕනේ. හැබැයි යවන්න බෑ. දැන් අභියෝග තියෙනවද මේ විදිහට විදේශ වෙළඳපළයක ගනුදෙනු කරනකොට? ඔව් ඇත්තටම අභියෝග තියෙනවා. දැන් මම ඇත්තටම කියන්න කැමතියි දැන් අපි බීම් හෙලෝ ශ්‍රී ලංකා පුද්ගලික සමාගම විදිහට අපි කොතනදිවත් අපිට විදේශ වෙළඳපළට අපිට මේක දෙන්න කියලා අපි ඉල්ලුවේ නැහැ. ඔවුන් මේවා දැකලා තමයි අපි සමග කතා කරේ. මේ සියලුම අපනයනකරුවන් අපනයන කරන රටවල් වල ඒ සියලුම ගැනුම්කරුවන් අපිට කතා කරා. මේක අපිට දෙන්න මේ ඔයාලගේ එක හොඳයි අපි පාවිච්චි කරලා බලලා තියෙනවා. ඒ නිසා දෙන්න කියන තැන තමයි ඉඳලා ඔවුන් අපිට කතා කරේ. ඉතින් ඒ හරහා තමයි අපි ඇත්තටම අපනයනය සඳහා වෙළඳපොළට අපි නිකුත් කරන්නේ අපේ ඖෂධ. හොඳයි. ඒ නිසා මම හිතනවා මේ අභියෝග තිබුණත් ඒ ජයග්‍රහණය ළඟා කරගන්න හැකියාවක් ලැබුණා. එතකොට කොහොමද ලංකාව පුරා බෙදා හැරීමේ කටයුතු කරන්නේ? ඔව් ලංකාව පුරා බෙදා හැරීමේ කටයුතු අපේ අලෙවි නියෝජිතයන් හරහා තමයි කරන්නේ. අපි අලෙවි නියෝජිතයන් අපේ 16 දෙනෙක් ඉන්නවා. ඔවුන් සියලුම දෙනා අපේ මුළු දිවයින පුරාම කටයුතු වල නියැලලා ඉන්නවා. ආයවරණ කටයුතු කරනවා. ඒ වගේම තමයි ඔන්ලයින් හරහාත් අපේ ඖෂධ ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම විශේෂයෙන් ඔබතුමී ඉස්සලා කිව්වා වගේ සුපිරි වෙළඳසැල් වල ඒ වගේම ෆාමසි වල බෙහෙත් බඩු සිංහල බෙහෙත් බඩු කඩවල් වල මේ සියලුම හැම තැනම අපේ මේ බීම් හෙලෝ ශ්‍රී ලංකා නිෂ්පාදන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඖෂධ පැත්තෙන් ගත්තොත් දැන් පානයක් වගේ දෙයක්කට වඩා දැන් ගොඩක් වෙලාවට හිසේ රුදාවට අපි ගල්වන දේවල් ඒත් එක්කම සෙම් අමාරුව සඳහා ගල්වන දේවල් එතකොට පීනස් අමාරුව සඳහා මේ ගල්වන තෛල වර්ග දැන් මේවත් එක්ක ගන්නකොට මේ අපේ දේවල් වල තියෙන ගුණය පිළිබඳ වෛද්‍යවරියක් හැටියට මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් අපි කියනවානේ මේ සිංහල බෙහෙත් ගත්තාම මේ ලෙඩකට ටිකක් කල් ගත වෙනවා කියලා. එතකොට මෙන්න මේ සම්බන්ධතාවයත් එක්ක මම කැමතියි පොඩ්ඩක් තොරතුරු දැනගන්න. ඔව් මෙහෙමයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තුල සඳහන් වෙනවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඇත්තටම කියන්නේ නිරෝගී පුද්ගලයෙක් කොහොමද නිරෝගී බව පවත්වාගෙන යන්නේ සහ රෝගී වූ පුද්ගලයෙක් නිරෝගී වෙන්නේ කොහොමද කියන එක. එතකොට දැන් රෝගී වෙච්ච කෙනෙක් අපි එයාට ඖෂධ ලබා දෙනවා නම් අපි ඔහු හෝ ඇය ඉතාමත් හොඳ පරීක්ෂාවකට ලක් කරන්න ඕනේ. අපි ඔහුගේ ඉතිහාසය රෝගී ඉතිහාසය පිළිබඳව හොඳ පරීක්ෂාවකට ලක් කරලා අපි හොයාගන්න ඕනේ මෙයාට මේ රෝගය ඇති වුණත් තැන කොතනද? අපි එතනට කියනවා නිදාණය කියලා. ඒ කියන්නේ දැන් අපි හිතමු අපිට ඔළුවේ කැක්කුමක් තියෙනවා කියන එක. හැබැයි අපි ඔළුවේ කැක්කුම කියන එකට අපි බෙහෙත් කරාට වැඩක් නැහැ. ඒක ඇත්තටම රෝග ලක්ෂණයක්. එතකොට ඒ රෝග ලක්ෂණය හැදෙන්න පුළුවන් වෙන රෝගයක මූලයක් වෙන්න පුළුවන්. අන්න එතෙන්ටයි අපි ඖෂධය ලබා දෙන්න ඕන. ඉතින් ඇත්තටම එහෙම වෙනකොට දැන් රෝගීන් අතර කතාවක් තියෙනවා කල් ගත වෙනවා කියලා. නමුත් අපි විශ්වාස කරන දෙයක් තියෙනවා සමහර වෙලාවට අපේ ඖෂධ
වලින් ඇත්තටම සතියක් එකහමාරක් යනකොට ඒ තිබිච්ච සමහර වෙලාවට තිබිච්ච රෝග ලක්ෂණ ටික ගොඩාක් අඩු වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒක සමාජයේ තියෙන කතිකාවතක් වෙන්න ඇති. නමුත් වෛද්‍යවරයෙක් වශයෙන් මංගාවට එන රෝගීන්ගේ සමග මම කතා කරනකොට ඒ සම්බන්ධයෙන් ඇත්තටම ඔවුන්ට ලොකු ඒ කියන්නේ ඒ වේදනාව අඩු වෙලා ඒ වගේ ලොකු දෙයක් සිද්ධ වෙනවා. දැන් එතනදී අපි ආයුර්වේද ඖෂධ දැන් මම ඉස්සලා කිව්වා වගේ අපි නව තාක්ෂණයෙන් අපි නව දේවල් වෙළඳපොළ දෙනවා වගේම ආයුර්වේදීය නිෂ්පාදන අපි ලබා දෙනවා. විශේෂයෙන් අපේ මූල ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙන ගුලි, කල්ක, තෙල් වර්ග, චූර්ණ වර්ග ඔය සියලුම දේ අපි ලබා දෙනවා. ඒවා මූල ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙන වට්ටෝරුව එලෙසින්ම අරගෙන එම ශාකයම යොදාගෙන තමයි අපි මේ ගුලි වර්ග, කල්ක වර්ග, තෛල වර්ග, අරිෂ්ඨ ආසව, ක්වාත වැනි ලොකු ප්‍රමාණයක ඖෂධ නිෂ්පාදනයක් තියෙනවා. ඒ සියලුම දේ අපි වෙළඳපොළට නිකුත් කරන්නේ. මේ නිෂ්පාදනාගාරය පිළිබඳ අපි කතා කළොත් දැන් ගොඩක් අපි දකිනවා සමහර නිෂ්පාදනාගාරවල නව තාක්ෂණය යොදාගන්නේ. ඒත් එක්කම මේකේ පරිසරය පිළිබඳවත් අපි සඳහන් කරන්නට ඕනේ. ඒතකොට මේ පිටලා තියෙන ප්‍රදේශයත් එක්ක සහ කොහොමද මේ නිෂ්පාදනාගාරයේ කටයුතු? ඔව් ඇත්තටම අපේ නිෂ්පාදනාගාරය පිහිටලා තියෙන්නේ අවිස්සාවේල පුවක්පිටිය කියන ස්ථානයේ. එතකොට මේ ප්‍රදේශය තමයි පිහිටලා තියෙන හරිම ලස්සන ප්‍රදේශයක්. ඉතින් ඇත්තටම අපේ ගොඩක් වෙලාවට අපි නව තාක්ෂණය යොදා ගන්නවා. මොකද අපිට ගුලි හදනකොට දැන් ඇත්තටම මූලික ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙන මේ ගුලිය හදනකොට අපි අපේ අතේ හුරුවට තමයි හදන්න ඕන. නමුත් වෙළඳ පොලක් අපි මූලික කරගන්නකොට අපිට හැමදාම අතින් ගුලි හද මේ ඒ කියන්නේ විශාල ප්‍රමාණයක අවශ්‍ය වෙනවා. විශාල ප්‍රමාණයක් අවශ්‍ය නිසා මේ විශාල ප්‍රමාණයක් හදනකොට එකම විදිහට එකම ප්‍රමාණයට එන්න බෑ. ඉතින් ඒ නිසා අපි නව තාක්ෂණය යොදාගෙන තියෙනවා. අපි ගුලි මැෂින්ස් තියෙනවා අපිට ඒකේ ගුලිය එලෙසම එන මැෂින්ස් තියෙනවා. ඊට පස්සේ ඒ ගුලිය පොලිෂ් කරලා අරගෙන ඒවා අපි ඩ්‍රයර්ස් දාලා ඒ විදිහට තමයි අරගෙන අපි නිෂ්පාදනයේ වෙළඳපොළට නිකුත් කරන්නේ. ඒ වගේම තමයි චූර්ණ. අපි ඒ සඳහා ඇඹුරුම් යන්ත්‍රය තියෙනවා. ඒ වගේම අපිට ටී බෑග්ස් හදන්න ටී නිෂ්පාදනය සඳහා වෙනමම ටී නිෂ්පාදනය සඳහා එම යන්ත්‍රයක් වෙනමම තියෙනවා. ඒ වගේම කැප්සියුල් හදන්න. අපි දන්නවා කැප්සියුල් කියලා කියන්නේ කරලක් කියන එක. ඉතින් ඒවට වෙනම යන්ත්‍ර තියෙනවා. ඒ වගේම ටැබ්ලට් පෙති වර්ග නිෂ්පාදනය සඳහා වෙනම යන්ත්‍ර තියෙනවා. ඉතින් නව තාක්ෂණය මුසු කරගෙන තමයි අපි නිෂ්පාදන බෙදා හරින නිෂ්පාදන වෙළඳපොළ ලබා දෙන්නේ. දැන් මේ වගේ නව තාක්ෂණය යොදා ගන්නකොට අවශ්‍ය ඒ යන්ත්‍ර උපකරණ දැන් අපි දන්නවා ගොඩක් ඒවා මේ විදේශගත රටවල් වලින් අරගෙන එන තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් ලංකාවේ මේ වගේ නිෂ්පාදනයන් සඳහා තියෙන අවස්ථාවන් අපේ රටේ කොහොමද තියෙන්නේ? ඇත්තටම දැන් සමහර යන්ත්‍ර තියෙනවා අපි විදේශ වලින් ආනයනය කරගත්තු ඒවා. සමහර යන්ත්‍ර දැන් සමහර වෙලාවට දැන් මේක ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය. එතකොට වෙළඳපොලේ තියෙන යන්ත්‍ර අපිට සුදුසු නැති වෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට අපි අපේ අවශ්‍යතාවය කියලා ඒ යන්ත්‍ර හදන අයට ඇත්තටම ඒ වගේ යන්ත්‍ර තියෙනවා. අපි අපේ Google ශෝධනය Google කියලා ඖෂධයක් තියෙනවා. මේක ඇත්තටම ශෝධනය කරන්න ඕනේ. ඉතින් Google ශෝධනය සඳහා අපිට අවශ්‍ය විදිහට මෙන්න මේක වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ කියලා ඒ නිෂ්පාදකයාට කියලා අපි ඒ සඳහා වෙනම යන්ත්‍රයක් නිර්මාණය කරගෙන තියෙනවා. එවැනි යන්ත්‍ර ලංකාවේ එවැනි යන්ත්‍ර නිෂ්පාදනය කරන අය ඉන්නවා පිරිස ඉන්නවා. ඒ අයට කියලා අපිට අපේ අවශ්‍යතාවය කියලා මේ ආකාරයේ මේකක් හදලා දෙන්න කියලා අපි ඒ විදිහට අපේ යන්ත්‍ර සූත්‍ර කිහිපයක්ම අපි ඒ විදිහට හදාගෙන නිෂ්පාදනය කරගෙන තියෙනවා. අහලා තියෙනවා දැන් මේ බෙහෙත් හදනකොට දැන් වියලි ස්වභාවයෙන් අපි සමහර බෙහෙත් වර්ග ගන්නවා. එහෙම නැත්නම් අමු ස්වභාවයෙන් ගන්නවා කියලා. දැන් වියලි ස්වභාවයෙන් ගන්නකොට ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් මේවා අපි ගන්නේ විවිධ ප්‍රදේශවලින් දැන් ඒ ප්‍රදේශවල ඉන්න පිරිසගෙන් අපි ලබාගෙන තමයි අපි මේ අවශ්‍ය විදිහට සකසා ගන්නෙ. දැන් මේක වියලි ස්වභාවයෙන් ගන්නකොට මේ ඇත්තම බෙහෙතද? දැන් සමහරු කියනවා බටු මුල් වලට වෙන බටු වර්ගයක මුල් යොදනවා කියලා. දැන් මේ වගේ ගැටලු තියෙනවා.
මම හිතන්නේ අද දවසේදී අපිට බීම් නිෂ්පාදන වලට කොයි ආකාරයෙන්ද මේ අමුද්‍රව්‍ය යොදා ගන්නකොට පරිස්සම් වෙන්නේ කියලාත් සාකච්ඡා කරන්න වෙනවා. විරාමයක් අරගෙන කතා කරමු. විරාමයෙන් පසුව යලිත් to the point. වෛද්‍යතුමිය අර මම විරාමයට පෙර සඳහන් කළා වගේ මේ ఔෂධ වර්ග හොයාගන්නකොට අර වියලි ස්වභාවයෙන් සහ අමු ස්වභාවයෙන් දැන් අමුවෙන් අපි දකිනකොට නම් මේක අඳුනා ගැනීම ඔබතුමීලට හැකියාවක් තියෙනවා. නමුත් වියලි ස්වභාවයෙන් ගන්නකොට කොහොමද පරිස්සම් වෙන්නේ? ඔව් ඒකෙදී ඇත්තටම අපිට අපේ සැපයුම් කරුවන් අපිට ගෝණි ගණන් ගෙනත් දෙනවා. එතකොට අපි ඒ ගන්න සියලුම දේවල් එතනදීම අපි පරීක්ෂාවකට ලක් කරනවා. මොකද සමහර වෙලාවට අපිට ඇත්තටම මේ ඖෂධය නෙවෙයි වෙන්න පුළුවන්. ඔබතුමී කිව්වා වගේ අර එළබටු මුල් වෙනුවට බටු මුල් ගෙනත් දෙන්න පුළුවන්. ඉතින් එවැනි ඒවා දේවල් තියෙනවා. ඉතින් එතකොට අපි එතනදීම පරීක්ෂාවකට ලක් කරනවා. ඇත්තටම අපිට අවශ්‍ය නැත්නම් ඒ දෙයක වැරදි නම් ඒ ඖෂධය අපි ඒ වෙලෙම අපි ඒක අවලංගු කරනවා. ඒ වගේම තමයි මේ සියලුම දේවල් දැන් අපි ඒ ඖෂධය අපි කොයි විදිහට ලබා ගත්තත් අපි හිතමු අපි දැන් පාවට්ටා කියන පාවට්ටා කොළ කියන එක අපි ලබා ගත්තට අපි මේක මම ඉස්සලා කිව්වා වගේ අපි සියලුම මේ පාවට්ටා කොලේ අරගෙන අපි ඒක සියලුම අර කුණු අපද්‍රව්‍ය අයින් කරනවා. එතකොට සමහර වෙලාවට අපි දන්නවා කොලයක් වේලෙනකොට අපි දැන් වියලි ඖෂධ තමයි ලබා ගන්න පාවට්ටා සඳහා. වේලෙනකොට අපි දන්නවා සමහරට කොලේ නැමෙන්න පුළුවන්. කොලේ රෝල් වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි වෙලාවට පුස් බැඳෙන්න පුළුවන්. එවැනි දේවල් අපි ලබා ගන්න ස්ථානයේදීම ඉවත් කරනවා. ඒ වගේම තමයි කොලේ සමහරලාට නැමිලා තිබ්බොත් එහෙම අපි අර ඒවා තෝරන අවස්ථාවේදී මේ කොලේ දිග ඇරලා බලනවා මේක ඇතුලේ කෘමීන් ඉන්නවද ඒ කොහොමද කියලා. එහෙම වුණොත් අපි ඒවා ටික අයින් කරනවා. ඒ කියන්නේ අර කොලේ දැන් බෙලි මල් ගත්තාම බෙලි මලෙන් මලට අපි බලනවා. ඒකලා සියලුම අපද්‍රව්‍ය ටික ඉවත් කරලා තමයි හොඳම ටික අරගෙන නැවත සෝදලා නැවත වේලලා තමයි අපි අපේ ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිතා කරන්නේ. දැන් ලංකාවේ ඔසුයන් තියෙනවනේ. ඔසුයන් ඇත්තටම දැන් අපි ගත්තොත් එහෙම මේ වෙදගම වගේ ප්‍රදේශවල ගත්තාම ඒ වෙදගම ඇත්තටම මේ පාරම්පරික වෛද්‍යවරුන්ට නිර්මාණය වෙච්ච ගම්මානයක්. දැන් මේ ගම්මානයේ එක කොටසක් තියෙනවා සම්පූර්ණයෙන්ම මේ ඔසු උයනක් බවට පත්කරන්න රජය විසින් මේ සියලු නිර්දේශයන් නිකුත් කරලා ඒ ඉඩම විශාල ප්‍රමාණයක් ඔසු උයන සඳහා මේ නිරාවරණය කරලා තියෙනවා. නමුත් ඒවේ කිසි දෙයක් සිද්ධ වෙලා නැහැ. ඔසු උයන් බවට පත් වෙලා නැහැ. නිකන් මේ හැදිච්ච ගස් කොළන් විතරයි තියෙන්නේ. මේ ලංකාවේ මේ ඔසු උයන් වගේ සංකල්පයක් අරගෙන ආවොත් ඒවා ක්‍රියාත්මක වුණොත් දැන් මේ විදිහට මේ අපිට ෂය වෙලා යන බොහෝ ඖෂධ වර්ග නිර්මාණය කර ගැනීමේ හැකියාවක් නැද්ද? ඔව් ඇත්තටම ඒක තියෙනවා. ඒක ගොඩක් හොඳ සංකල්පයක්. මොකද සමහර ඖෂධ අපි සොයා ගැනීමේදී ඉතා විශාල අපහසුතාවලට අපිපත් වෙනවා. මොකද ඒවා නැහැ. සමහර ලාවට ඒවා වඳ වීගෙන යන දේවල් තියෙනවා. ඉතින් එතකොට ඔය වගේ සංකල්පයක් ආවොත් ඇත්තටම අපි ඉතාමත් කැමැත්තෙන් අපි ඒ සැපවුම් කරුවන්ගෙන් අපි ඒවා ඖෂධ මිලදී ගැනීමට ලක් කිරීම අපි සිද්ධ කරනවා. මොකද සමහර වෙලාවට සමහර නිෂ්පාදන දැන් අපේ දෙසඳුන් කල්කේ කියලා තියෙනවා. ඉතින් ඒකට දෙහි අත්‍යවශ්‍යයි. සමහර කාලවලදී දෙහි නැහැ අපිට. ඉතින් දෙහි අපි ගෙනල්ලා තියාගත්තත් ඒ අවශ්‍ය විදියට දෙහි තියාගත්තත් සමහරලාට අපිට අවශ්‍ය ප්‍රමාණයට
අපිට මේ දෙහි අවශ්‍ය ප්‍රමාණයක් නැහැ. ඉතින් එවැනි තත්ත්වවලදී අපි ගොඩාක් ලොකු අපහසුතාවයට පත් වෙනවා මේ ඖෂධය වෙළඳපොළ නිකුත් කරන්න. ඉතින් ඒ නිසා මම නම් ඇත්තටම හරි කැමති එවැනි සංකල්පයක් තියෙනවා නම් සහ ඒ විදිහට ගොවීන්ට ඒ අදහස දීලා ඔවුන්ම ඒවා නිෂ්පාදනය කරලා අපිට ලබා දෙනවා නම් අපි ඇත්තටම එවැනි ඖෂධ මිලදී ගන්න අපි ඉතාමත් කැමැත්ත දක්වනවා සහ අපි එවැනි ඖෂධ මිලදී ගන්නවා. බීම් ඖෂධ නිෂ්පාදනය කරනකොට සාමාන්‍යයෙන් පාරිභෝගික අවශ්‍යතා මත දැන් අලුත් දේවල් නිෂ්පාදනය වෙනවනේ. කොහොමද වසරකට වතාවක් විතර මේ වගේ යම් පර්යේෂණයක් සිදු කරනවද? ඒ තුලින් ජනතාවගේ අවශ්‍යතා සපුරන්නේ නැත්නම් නව නිෂ්පාදනයක් කරන්න වගේ අලුත් සංකල්ප අලුත් වැඩපිළිවෙළවල් දියත් වෙනවද? ඔව් අනිවාර්යෙන්. අපේ පරීක්ෂණ ආයතනයේ තියෙන අපේ පරීක්ෂණ අංශයක් තියෙනවා ආයතනය තුල. එතකොට මෙතනදී අපි යනවා වෙළඳපොලේ අවශ්‍යතාවය මොකක්ද කියලා අපි හඳුනා ගන්නවා. අලුතෙන් අවශ්‍ය වෙන අවශ්‍යතාවය. ඒ අනුව අපි අපේ නිෂ්පාදනය කරනවා. එතකොට ඒ වගේම තමයි අපි මේ මට කියන්න බැරුණා අතරම අපි සියලුම තත්ත්ව සහතිකයන් අරන් තියෙන ISO 22000, ISO 9001, ISO 14001, HACCP, GMP වගේ සියලුම තත්ත්ව සහතිකයන් අරන් තියෙන්නේ මේ හැම ආයුර්වේද නිෂ්පාදනයක්ම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යටතේ අනුමැතිය සහිතව තමයි අපි වෙළඳපොළට නිකුත් කරන්නේ. එතකොට අපි අපේ නිෂ්පාදනය වෙළඳපොළද නිකුත් කරනකොට අපි බලනවා මොනවද අපෙන් පාරිභෝගිකයන්ට මොනවද ඕනෑනේ, කොයි වගේ දෙයක්ද ඕනෑනේ. එවැනි එකක් තමයි අපි ඔය හෙඩ් මාස්ටර් රෝල් ඔන් එක කියලා කියන්නේ අපේ හිසේ කැක්කුමට පාවිච්චි කරන දේ. ඒ වගේම තමයි අපි ඔක්සි ෆ්‍රෙෂ් කියලා එකක් නිෂ්පාදනය කරා අපේ මුඛ සෝදන වතුර එකක් දියරයක්. ඉතින් එවැනි අලුත් නිෂ්පාදන අපි නිකුත් කරන්න කලින් අපි ඉස්සලාම් බලනවා මේ පාරිභෝගිකයන් අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ අනුව තමයි අපි අපේ නිෂ්පාදනය සිදු කරන්නේ. මේ සන්නාමය රඳවා තබා ගන්න මොන විදිහටද කටයුතු කරන්නේ ආයතනය? ඔව් ඇත්තටම හැම වෙලේම අපි බලන්නේ ඊටමත් ගුණාත්මක ඖෂධ ලබා දෙන්න. අපි කොයිම විදිහකටවත් මිනිස් ශරීරයට අහිතකර වෙන කිසිම දෙයක් අපි අපේ ඖෂධ සඳහා භාවිතා කරන්නේ නැහැ. ඒක මම වගකීමෙන් කියනවා. මොකද අපිට හැම වෙලේම ඕනන්නේ කවුරු හරි කෙනෙක් සුවපත් වෙන. අපේ සභාපතිතුමාගේ මූලික අරමුණ කවුරු හරි කෙනෙක් රෝගියෙක් අපි ඇත්තටම මේ ඖෂධ ලබා ගන්නේ රෝගී වූ මිනිස්සේ. ඉතින් ඒ මිනිස්යාට තවදුරටත් අපි අහිතකර දේවල් ලබා දෙන එක ඇත්තටම හොඳ නැහැ. ඉතින් ඒ නිසා අපි හැම වෙලේම බලනවා ඔවුන් සුවපත් කරන්න. ඒ නිසාම තමයි අපි අහිතකර දේවල් වලින් මිදිලා මේ ස්වභාවික දේවල්ම පාවිච්චි කරන්න හදන්නේ. ඉතින් එතනදී ඇත්තටම අපි විවිධ වූ මොනවාද සහතික පත්‍ර වුණත් අපිට ඒ සඳහාම අපිට ලැබිලා තියෙනවා. ඉතින් සම්මාන වලින් අපි ඒ නිසාම අපි සම්මාන වලින් පිදුම් ලැබලා තියෙනවා. ඉතින් හරිම දිගු ගමනක් ආපු එකක්. හරිම අමාරුවෙන් ආපු දෙයක්. ඉතින් නමුත් තවදුරටත් ඉස්සරහට මේ නම තවදුරටත් ඉස්සරහට ගෙනියන්න තමයි අපි හැමෝම කැප වෙන්නේ. තත්ත්ව සහතිකයක් ලබා ගන්නකොට මේ තත්ත්ව සහතිකය අද නිකුත් කළා නම් ඊට පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් තව අවුරුදු 10ක් ගියත් ඒ තත්ත්ව සහතිකයමයි කියලා. මම කැමතියි අපේ මේ නරඹන ප්‍රේක්ෂකයින්ට ඒ තත්ත්ව සහතිකයක් අලුත් කරන විදිහ එහෙම නැත්නම් ඒ තත්ත්ව සහතිකය ආරක්ෂා කරන විදි ක්‍රමය පිළිබඳව පැහැදිලි කරන්න. ඔව් ඇත්තටම තත්ත්ව සහතිකයක් දුන්නාම ඒ තත්ත්ව සහතිකය අපිට අවුරුදු 10ක් තුලට වළංගුයි කියලා දෙන්නේ නැහැ. අපි ඒ තත්ත්ව සහතිකය අවුරුද්දෙන් අවුරුද්ද අපි ඒක අලුත් කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා දැන් අපිට මොකක් හරි දෙයක් එයාලා ඊට කලින් අවුරුද්දේ අපි කරලා තියෙන වැරද්දක් නැවත අපි ඒක හරි කරලා ඒ කියන්නේ නිවැරදි කරලා නැත්නම් අපිට ඒ තත්ත්ව සහතිකය හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි හරිම නිවැරදිම ආකාරයට තත්ත්ව සහතික ටික අපි ගැනීම ඇත්තම නිවැරදි ආකාරයට අපි කරනවා. එතකොට අවුරුද්දක් තුලදී ඒ තත්ත්ව සහතිකයේ තියෙන වළංගු කාලය ඉවර වෙනවා. ඊට පස්සේ නැවත අපි ආයුධම් කළා තමයි ඒ තත්ත්ව සහතිකය ලබා ගන්න. ඉතින් ඔවුන් ඇවිල්ලා සියලුම දේවල් පරීක්ෂා කරලා බලලා අමුද්‍රව්‍ය කොහොමද මේවා හැදෙන්නේ ඒ අවසාන ප්‍රතිඵලය කොයි වගේද සියලුම දේවල් ගුණාංගයම තියෙනවද ඒ අවසානයේදී ඒ සියලුම දේවල් බලලා තමයි අපිට මේ තත්ත්ව සහතිකය ලබා දෙන්නේ. මේ ඇසුරුම් කරණය
ලේබලින්. එතකොට මේ ලේබල් එකක් හදනවා කියන්නේ එහෙම නැත්නම් මේ පැකට් එකක් හදනවා කියන්නේ එහෙම නැත්නම් බෝතලයක් හදනවා මේකේ පිට පෙනුම ඊටාම වැදගත් වෙනවා. එතකොට මේ ඇසුරුමක තියෙන පෙනුම දැන් අපි දන්නවා ඕනම තැනකට ගිහිල්ලා අපි ඉස්සෙල්ලාම දකින්නේ ඇසුරුම. මේ ගැන කොච්චර සැලකිලිමත් විය යුතුද නිෂ්පාදකේ? ඔව් ඇත්තටම මේ මෙතනදී අපි ගොඩක් වෙලාවට අපි අපේ වෙළඳපොළ බලනවා. වෙළඳපොලේ දැන් තියෙන්නේ කොයි වගේ දේවල්ද? එතකොට අපි වෙළඳපොළට දෙන්න ඕන කොයි වගේ දේවල්ද? එතනදී ඇත්තටම වෙළඳපොලේ තියෙන දේවල් වලින් චුට්ටක් එහාට ගියපු ටිකක් අපිටම ආවේනික වූ දේවල් තමයි අපි කරන්න බලන්නේ. දැන් විශේෂයෙන් බීම් කියන නම ගත්තාම ඒකේ තියෙන ඒ සියලුම පාට වර්ණ ගැලපීම වෙන කාටවත් ඒක කරන්න බෑ. එතකොට ඒක අපිටම අයිති දෙයක්. ඒක අපේ බුද්ධිමය දේපල යටතේ අයිති දෙයක්. එතකොට එවැනි දේවල් අපි කරනකොට ඇත්තටම වෙළඳපොලේ කොයි වගේද තියෙන්නේ. එතකොට පාරිභෝගිකයා ඇහැ යන්නේ කොයි වගේ දේවල් කොයි වගේ දෙයකටද කියලා අපි ඇත්තටම හොයලා බලලා ගොඩාක් ලොකු අපේ ඉන්නවා වෛද්‍යවරුන් වගේම අනික් සේවක මණ්ඩලත් අපි හැමෝම මේක බලනවා. ඇත්තටම අපිට මේක ලස්සනයිද හොඳයිද මේකට කැමති වෙයිද ඒ වගේ ගොඩාක් ලොකු කට්ටියකගේ කැමැත්ත අකමැත්ත අනුව තමයි අපි ලේබල් එකක් print කරන්නේ. එහෙම නැත්නම් ඒ දේ හදන්නේ. ඒ වගේම ඒ පැකට් කිරීම සිද්ධ කරන්නේ. ඉතින් ඒ අනුව තමයි අපි ඒක අවශ්‍ය විදිහට අපේ ඇසුරුම් උනත් සියලුම දේවල් අපි අකුරෙන් අකුර බලනවා. මොකද දැන් අපි සමහර වෙලාවට ඒකේ උපදේශ පත්‍රිකාවක් තියෙනවා. මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න. මේ මාත්‍රාව ලබා ගන්න. ඉතින් ඕක පොඩ්ඩක් හරි එහෙම වුණොත් එහෙම රෝගියාව ලබා ගන්න රෝගියා වැරදි විදිහට. ඉතින් ඒ නිසා ඔය සියලුම දේවල් අපි ඇත්තනම භාෂා තුනෙන් මේක ලේබලේ සඳහන් කරලා තියෙනවා. බෝතලේ මුද්‍රණය කරලා තියෙනවා. එතකොට ඒ අනුව තමයි අපි අකුරෙන් අකුර බලලා ඒ අනුව තමයි අපි මේ සියලුම දේවල් නිෂ්පාදනය කරන්නේ. ලංකාවේ මේ ආයුර්වේදයේ සම්බන්ධයෙන් දේශීය නිෂ්පාදනයන් සම්බන්ධයෙන් තිබෙන ප්‍රදර්ශන වලටත් මේ බීම් කියන නිෂ්පාදනය ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කිරීම අවස්ථා තිබෙනවා. තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා සහ ඒ සියලුම අවස්ථාවන් වලට අපි සහභාගී වෙනවා. ඇත්තටම මේ අවුරුද්දේ මුල ආයුර්වේද එක්ස්පෝ වෛද්‍ය ප්‍රදර්ශනය සඳහා සහභාගී වුණා. ඒ වගේම මේ ළඟදී අපි ගිය මාසෙ වගේ තිබ්බා ගාල්ල නගර ශාලාවේ මෙඩි එක්ස්පෝ කියලා. ඉතින් එවැනි ගොඩක් ප්‍රදර්ශන වලට අපි සහභාගී වෙනවා. ඊට අමතරව දැන් මේ ආයතන බොහෝ විට මේ වගේ ආයතන මගින් සිදු කරන සමහර සේවාවන් තියෙනවා අපේ පාරිභෝගිකයන් වෙනුවෙන්. එවැනි සේවාවන් දැන් අපි හිතමු යමක් පාවිච්චි කරන ආකාරය පිළිබඳ දැනුවත් කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රෝගීන් වෙනුවෙන් නොමිලේ ලබා දෙන සේවාවන් සපයන අවස්ථාවන් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන්ුත් කටයුතු කරනවාද? අනිවාර්යෙන්. අපි සියලුම පොහොය දාවන් වල, ඒ කියන්නේ හැම මාසෙම හැම පොහොයකම අපි අපේ ආයුර්වේද නොමිලේ සායනයක් පවත්වන අපි සියලුම වෛද්‍යවරුන් ගිහිල්ලා ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ වූ පන්සල් වල ඇතනම අපේ ජනතාවට අපි අපේ නොමිලේ අපේ වෛද්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ වගේම ඖෂධ ලබා දීමක් අපි සිද්ධ කරනවා. හැම පොයකම අපි ඒක සිද්ධ කරනවා. ඉතින් ඒ වගේ සේවාවන් සපයන අවස්ථාවනුත් මේ බීම් ආයතනය මගින් සිදු කරනවා. අද අපි කතා කළේ බීම් හෙළෝ ශ්‍රී ලංකා පුද්ගලික සමාගම මගින් නිෂ්පාදනය කරන ද්‍රව්‍යයන් පිළිබඳව සහ එහි ගුණාත්මකභාවය. එතකොට ඒක අපේ රටට විතරක් නෙමෙයි ඒක ජාත්‍යන්තරයට පවා ගිය නිෂ්පාදන ගණනාවක් නිෂ්පාදනය කරන ආයතනයක්. කොහොමද මේ රටේ මෙවැනි නිෂ්පාදනාගාරයක් තුල සංවර්ධන ක්‍රියාවලියට උරදීලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ වෙද පවුලක් එකතු වෙලා ගොඩනගපු ආයතනයක් කිව්වොත් නිවැරදි. මේ ආයතනයේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලු දෙනාම වෛද්‍යවරුන් බවට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ ඊටාම හොඳ මිනිසෙකුගේ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ සංකල්පයක්. ඉතින් හොඳ මිනිසුන් විසින් දියත් කරන මේ හොඳ නිෂ්පාදනයක් තමයි මේ බීම් හෙළවසු නිෂ්පාදන කියලා කියන්නේ. නිරෝගිමත් දිවියකට සබාදහමේ ඔසු කියන තේමාව මුල් කරගෙන තමයි මුලින්ම මේ ආයතනය ස්ථාපිත කරන්නේ එක බෙහෙතක් හදලා. ඉතින් ඒ නිසාම මම හිතනවා අද වෙනකොට ලංකාවේ නමක් දිනලා ජාත්‍යන්තරයටත් ගිහිල්ලා ජයග්‍රහණයන් ලබාගෙන තියෙන ආයතනයක්. ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේනු රත්නායක අපේ වෛද්‍යතුමිය උපදේශකත්වයේ දරනවා බීම් හෙළවසු ලංකා පුද්ගලික සමාගමේ. ඉතින් ඔබේ ගමනත්
ඒ වගේම බීම් හෙලවසු ලංකා සමාගමේ ගමන තව තවත් දියුණුවෙන් දියුණුවටපත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ටු ද පොයින්ට් වැඩසටහනෙන්. අද දවසේ ඇයට සමුදෙන ගමන් අපිත් සමුගෙන යනවා අපේ වැඩසටහනෙන්. එhmenan තවත් දවසකදී යලිත්